වෙල්කම් බැක් ටු ඩියානු විත් ඩී ෆැමිලි. ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ ඔයාලට අලුත් vlog එකක් අරගෙන ඇවිල්ලා තිනවා. අලුත් vlog එකක් කිව්වට මේක අපේ මැයි මාසේ මතකයන් තමයි ඔයාලට මෙන්න මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මැයි මාසේ කතෝලික අයට ගොඩක් විශේෂයි. මොකද ජේසුස් අම්මගේ සිරුරම අපේ ගෙවල් වලට ගේන්නේ මැයි මාසෙදී. ඉතින් මේ ඔයාලට පේන්නේ ජේසුස් අම්මගේ සිරුරම අපේ ගෙදරට ආපු වෙලාවේ අපි කොහොමද සැරසුවේ? කොහොමද අපි ඒකට ලෑස්ති වුණේ කියලා තමයි ඔයාලට පේන්නේ. ඉතින් මම මෙදා සැරේ සැරසුවේ හරිම චාම් විදිහට. ඉතින් ඔයාලත් බලලා ලස්සනයිද කියලා කියන්නකෝ. ඉතින් අපි හිතුවා අපි කතෝලික වුණාට වෙසක් එකට ඇත්තටම හැම පාරම වගේ අපි වෙසක් කුඩු හදනවා. ඉතින් මේ පාරත් හිතුවා වෙසක් කුඩු හදන්න. මේ පාර නම් ඇත්තටම මේ ගොඩක් පරක්කු වෙලා තමයි හදන්න ගත්තේ. මේ තාත්තා හොයාගෙන තිබ්බා මෙන්න මේ විදිහට බීම බට එකට අලවලා බීම බට වලින් කූඩුවක් හදාගන්න විදිහක්. ඉතින් ඩියානු බබායි තාත්තයි එකතු වෙලා මේ කූඩුව හදන ගමන් තමයි ඉන්නේ. ඩියානු බබා මේ එයාට අර මැද්දට අලවන්න ඕනි කියලා චිත්‍ර අඳිනවා. අටපට්ටම මැද්දට අලවන්න මේ එයා ලස්සනට මේ චෛත්‍යයක් යන්න. ඉතින් එයා තාම චූටි. ඉතින් එයාගේ වයසට මේක ගොඩක් ලස්සනයි කියලා මං හිතනවා. ඉතින් එයා එහෙම ලස්සනට චිත්‍රයෙන්ද ඔය එහා පැත්තේ තියෙන ලස්සන වෙසක් කූඩුවක්. ඉතින් ඔය අතර ගිය අවුරුද්දේ මම හදපු වෙසක් කූඩුවත් මම ඒකත් සවුකල ටික අයින් කරලා ආයි අලවන්න හිතුවා. ඉතින් මට අලවන්න හම්බුන්නේ නැහැ. ඩියානු බබා එයාට අලවන්න ඕනි කියලා මේ ඉතින් එයා අලවනවා. ඉතින් පිළිවෙලට නැති වුණත් ඉතින් එයා ඒක හරිම ලස්සනට හරිම ආසාවෙන් උනන්දුවෙන් මෙන්න මේ විදිහට කරා. ඉතින් වෙසක් කූඩු හදනවා වගේම අපි ඒ අතරමැදදී සුදු මල් මාලත් ගොතන්න පටන් ගත්තා. මොකද වෙසක් එකට පස්සේ දවසේ තියෙන්නේ මැයි මංගල්‍ය. ඉතින් මැයි මංගල්‍යෙට අර අපේ ගෙවල් වලට ගෙනාපු සුරුවන් ඔක්කොම පල්ලියට ගේනවනේ. ඉතින් ඒකේ වීඩියෝ එක මං ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට. මේ අපි තුන්දෙනා එකතු වෙලා සුදු මල්වැල් ගෙතුවා පල්ලිය සරසන්න. ඉතින් කොහොම හරි වැඩ ටික ඔක්කොම බැලන්ස් කරගෙන අපේ වෙසක් කූඩු ටික මෙන්න මේ වගේ එදා රෑ වෙද්දි, ඒ කියන්නේ වෙසක් දවසේ රෑ වෙද්දි මෙන්න මේ විදිහට එල්ල ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් ඔයාලත් බලලා කියන්නකෝ අපේ කූඩු ටික ලස්සනයිද කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ මම අර කලින් කිව්වා වගේ අපේ පල්ලිය මැයි මංගල්‍යට සුදු මල්වැල් වලින් ලස්සනට සරසලා තිබ්බ හැටි. ඉතින් ඔන්න එදා හවස අපි අපේ ටවුන් එකේ තියෙන මෙන්න මේ ලස්සන තොරණ බලන්න ගියා. ඉතින් ඔයාලටත් පෙන්නන්න මම මේ විදිහට පුංචි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. එහෙනම් තවත් අලුත් vlog එකකින් හමු වෙමු. එතකන් අපිව subscribe කරලා තියාගන්න.